සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ විශේෂ සීරම් එකක් ගැන. ඉතින් හැමදාමත් මගේ වීඩියෝ වලින් ඔයාලට ගේන්නේ සෞඛ්‍ය සම්පන්න ඒ වගේම ලස්සනට ඉන්න විවිධ ක්‍රම ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්න. මම ඔයාලට මේ විදියට බර අඩු වෙන විදිය, එතකොට කෑම වලින් ලස්සන වෙන විදිය, ඒ වගේම කොණ්ඩේ ඉක්මනට වවා ගන්න විදි, මේ ස්කින් කෙයාර් රූටින් ගැන, සන් ක්‍රීම් පාවිච්චි කරන විදිය ගැන. ඉතින් මේ වගේ දිගටම ඔයාලට වීඩියෝස් කරා මේ දේවල් ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන් ඒ වලට ගිහිල්ලා බලන්න. ඉතින් මේ සීරම් එක ගැන ගොඩක් අය නොකියන රහස් කීපයකුත් අද කියලා දෙනවා. ඉතින් 100% රිසල්ට් තියෙන මේ සීරම් එක ගැන ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මාව subscribe කරලා තියාගන්න. නිරෝගී සමකට ඔයාගේ best skin care routine එකේ තියෙන්න මොන දෙයක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් අපේ සමේ තරුණ පෙනුම තියෙන්න බලපාන ප්‍රධානම දේ තමයි මේ තෙතමනය. මේ තෙතමනය නැතුව වියලි වෙනකොට තමයි හැම ඉක්මනටම වයසට යන්නේ. ඉක්මනටම වයසක පෙනුමක් එනවා. ඉතින් වියලි සමට මේකප් කරන එකත් හරිම අපහසු දෙයක්. ඉතින් මේ කොහොමද අපි මේ තෙතමනය රඳවා තියාගන්නේ? ඉතින් මේ තෙතමනය රඳවා තියාගන්නේ කොහොමද කියන එක තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. සැර ආලේපන වර්ග භාවිතා කිරීම. අපේ සමට නොගැලපෙන ආලේපන වර්ග. ඒ වගේම තමයි සමට සැර සබන් වර්ග නිසා අපේ සම වියලනවා. සමේ තියෙන ස්වභාවික තෙතමනය මේ සැර නිෂ්පාදන නිසා නැති වෙලා ඔබට වියලි සමක් ලැබෙනවා. ඒ වගේම මේ බ්ලීචින් ක්‍රීම් භාවිතා කිරීම. ගොඩක් වෙලාවට සුදු වෙන්න මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවානේ බ්ලීචින් ක්‍රීම්. ඉතින් බ්ලීචින් ක්‍රීම්, බ්ලීචින් ප්‍රොඩක්ට් වලිනුත් ඔයාගේ හැම ඉක්මනටම වේලෙනවා. ඒ වගේම වයසක පෙනුමක් ඔයාට ලැබෙනවා. සම වියලි වීමට බලපාන හේතු මොනවද කියලා අපි බලමු. විවිධ රෝගී තත්ත්වයන් නිසා අපේ හැම ඉක්මනටම වයසට යනවා. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තිබෙන යම් අසාමාන්‍යතා. ඉතින් තයිරොයිඩ් හෝමෝනය අඩු වෙනවා. අපි ඒකට කියනවා හයිපොතයිරොයිඩිසම් කියලා. ඉතින් මේ හයිපොතයිරොයිඩිසම් කියන පුද්ගලයෙක්ගේ සම හරිම වියලි. වයස වැඩි වෙනකොට ස්වභාවයෙන්ම සම වියලි වෙනවා. අපේ සමේ ස්වභාවිකවම තියෙන හයිඩ්‍රොනික් ඇසිඩ් සහ අනිකුත් කොලෙජින් මේ ප්‍රමාණයන් අඩු වෙනකොට හැම ඉක්මනටම අපේ වියලි වෙනවා. අධික සීත කාලගුණය ඒ වගේම අධික වියලි කාලගුණය. අපේ රටෙත් මේ සීත කාලගුණයන් ඒ වගේම රස්නේ කාලයන් ඔබේ සම ඉක්මනටම වියලිභාවයට පත් වෙනවා. ඉතින් අපේ හැම තරුණ පෙනුම රැක ගන්න ස්කින් කෙයාර් රූටින් එකේ අපිට ගොඩක් දේවල් ආලේප කරන්න අවශ්‍ය නැහැ. නමුත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ප්‍රමිතියෙන් යුතුව ඔබ නිෂ්පාදන භාවිතා කරලා කරන්න ඕනේ. මේ අපේ හැමේ ස්වභාවික තෙතමනය තියාගන්න. මුලින්ම අපි අපේ සම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ඒකට අදාළ හොඳ ක්ලෙන්ස් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඒ අපි සමේ තෙතමනය රඳවා තියාගන්න තමයි මේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන්නේ. මේ මොයිස්චරයිසර් ඔබට ක්‍රීම් විදියටත් ගන්න තියෙනවා, සීරම් විදියටත් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට කැමති දෙයක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හයිඩ්‍රොනික් ඇසිඩ් ගැන තමයි අද අපි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ හයිඩ්‍රොනික් ඇසිඩ් කියන්නේ අපේ සමේ ස්වභාවිකවම තියෙන දෙයක්. ඉතින් මේ වයසට යෑමත් එක්ක මේ හයිඩ්‍රොනික් ඇසිඩ් අපේ හැමෙන් අඩු වෙන්න ගන්නවා. හයිඩ්‍රොනික් ඇසිඩ් සහිත මේ වගේ නිෂ්පාදන ආලේප කිරීම ගොඩක්ම හොඳයි අපේ හැමේ තෙතමනය රඳවා තබා ගන්න. ඉතින් මේ ආලේපන ක්‍රීම් විදියටත් තියෙනවා, සීරම් විදියටත් තියෙනවා. ඉතින් ඔයා කැමති විදියට මේ දේවල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපිට ක්ෂණික ප්‍රතිඵලයක් වගේම පැහැදිලි වෙනසක් ඔයාට ගාන මුල් දවස් කිහිපෙම ඔයාලට දැක ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේ ගැන කියන්නේ නැති නිසා තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ.
මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි හයිඩ්‍රොනික් ඇසිඩ් ආලේප කරපු ගමන්ම ඒකේ ප්‍රතිඵලය වාට බලා ගන්න පුළුවන් වීම. ඒ කියන්නේ ඉක්මනින්ම අපේ හැම ලොකු ප්‍රබෝධමත් ගතියක් ලැබෙනවා. සමේ තියෙන සියුම් රැලි මේකෙන් අඩු වෙලා ප්ලම්පින් ඉෆෙක්ට් එකක් වාට ලැබෙනවා. ඉතින් මේක දීර්ඝකාලීනව භාවිතා කරොත් හොඳ ප්‍රතිඵල අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් මේක try කරලා බලන්න. දැන් ඔයා කල්පනා කරනවා ඔයාගේ තියෙන ස්කින් එකට මේක මැච් වෙනවද කියලා. මේ ඇසිඩ් එක, මේ සීරම් එක ඔයාට ඕනම ස්කින් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඩේ වගේම නයිට් කෙයාර් රූටින් එකෙත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකට නම් මූණ හොඳට ක්ලෙන්ස් කරන්න. ඊට පස්සේ මේ සීරම් එක ආලේප කරලා ටික වෙලාවක් ඉඳලා සන් ක්‍රීම් එකක් ගන්න. ඔයා මේකප් කරන කෙනෙක් නම් ඔයාට ඊට පස්සේ මේකප් කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මේ වෙනකන් කතා කළේ සමේ තෙතමනේ රඳවා ගන්න අපි ශරීරයේ බාහිරින් කරන්න ඕන දේවල් ගැන. ඒ වගේම තමයි අපි ශරීරයේ අභ්‍යන්තරයෙන්ුත් මේ සම රැක ගන්න ගොඩක් දේවල් කරන්න ඕන. විශේෂයෙන්ම වතුර හොඳට පානය කරන්න ඕන. එළවලු පළතුරු සමබර ආහාර වේලක් ගන්න ඕන. කොළපාට එළවලු වැඩියෙන් ආහාරයට ගන්න ඕන. ඒ වගේම තමයි මේ සැර නිෂ්පාදන. එහෙම නැත්නම් බ්ලීචින් වර්ග, සැර සබන් වර්ග මේ දේවල් පාවිච්චි කරන එක අවම කරන්න. බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරන එක අවම කරන්න. ඒ වලින් ඔයාට අයහපතක් මිසක් යහපතක් වෙන්නේ නැහැ. ඔයාගේ කොරළ අධික සමක් නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ඔයාගේ බෙහෙත් වර්ග ඔයා පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඉතින් කලිනුත් කිව්වා වගේ අපේ මුහුණ ලස්සනට තියාගන්න, අපේ හැමේ තෙතමනය තියාගන්න අපිට ගොඩක් ආලේපන අවශ්‍ය නැහැ. සරලවම ඔයාගේ මේකප් එක හොඳින් ඉවත් කරගෙන හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම SPF වගේ 50ට වඩා වැඩි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ දේවල් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයාට ලස්සන තෙතමනේ සහිත සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ මේ හයිඩ්‍රොනික් ඇසිඩ් ගැන. මේ දේවල් කොහොමද ඇප්ලයි කරන්නේ? ඒ වගේම මේ වලින් ලැබෙන විශ්මිත ප්‍රතිඵලයන් මොනවද කියන එක තමයි අද අපි කතා කරේ. ගොඩක් අය කතා කරන්නේ නැති කාරණාවක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයා මාව subscribe කරලා තියාගන්න.